හරි අපි වල සීතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මම ඇවිල්ලා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක. එතකොට මේ දවස්වල මම හිතන්නේ මේ ගම් වතුර එක්ක නිවුණ රෝගය පැතිර යාමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ හින්දා අපි හැමෝටම නොමිලේ ඉන්න සියලුම ජනතාවට මියුණ පෙති බෙදා දීමක් කරනවා. මේකට අපි කියන්නේ ඩොග් සයිකලින් කියලා. එතකොට මේ පෙත්ත බොන්න තියෙන්නේ එක්කෙනෙකුට එක සැරේ බොන්න තියෙනවා පෙති දෙකක්. මේක සතියට එකපාරයි ගන්න තියෙන්නේ. ඒතකොට මේක විශේෂ කාරණයක් තියෙනවා දැනගන්න. මේක ඇවිල්ලා ප්‍රධාන ආහාර වේලකින් පස්සේ එක්කෙනෙක් පෙති දෙකක් බොන්න ඕන. ඒ වගේම තමයි මේ පෙත්ත බොන්න හොඳ නැති කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇලර්ජි තියෙන කට්ටිය බොන්න හොඳ නැහැ. ඊළඟට තමයි මේ මොකද ඇලර්ජි තියෙන කට්ටිය වයස අවුරුදු 12ට අඩු දරුවෝ බොන්න හොඳ නැහැ. ඊළඟට තමයි ගර්භණී මව්වරු බොන්න හොඳ නැහැ. ඊළඟට තමයි කිරි දෙන අම්මලා. ඒ කට්ටිය ඇරෙන්න අනිත් ඕන කෙනෙකුට මේ පෙත්ත පානය කරන්න සුදුසුයි. මේ දවස්වල මියුණ කියන එක ශීඝ්‍රයෙන් පැතිර යන්න පුළුවන් මේ ගම් වතුර තත්ත්වෙත් එක්ක. ඒකින්ද අනිවාර්යෙන් ඒ රෝගයෙන් බේරෙන්න නම් ඕගොල්ලෝ මේ මියුණ පෙත් දෙක අනිවාර්යෙන් බොන්න සතියට එකපාරයි බොන්න තියෙන්නේ. ප්‍රධාන ආහාර වේලකින් පස්සේ මේ පෙති දෙකක් බොන්න තියෙන්නේ. හරි නේද?